රුධිර පීඩනය කියලා කියන්නේ අපේ ශරීරයේ රුධිර වාහිනී වල රුධිරය ගමන් කරනකොට යම්කිසි පීඩනයකින් තමයි ගමන් කරන්නේ. හරි ඒකට තමයි අපි බ්ලඩ් ප්‍රෙෂර් එක නැත්නම් රුධිර පීඩනය කියලා කියන්නේ. ඒතර රුධිර පීඩනය අපි මනින්නේ අපි අර මාපකයකින් මනිනවා. ඒකේ අපිට තියෙනවා රුධිර පීඩන මනින අගයන් දෙකක්. උඩ අගය සහ යට අගය. ඒතර උඩ අගයට අපි ඉංග්‍රීසියෙන් කියනවා සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා. යට අගයට අපි කියනවා ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා. එතකොට මේ මොනවද මේ සිස්ටොලික් මොකද්ද මේ ඩයස්ටොලික් කියලා කියන්නේ? සිස්ටොලික් කියලා කියන්නේ අපේ හදවතින් මේ රුධිරය පොම්ප කරන්නේ. අපේ හදවත සංකෝචනය වෙනකොට වැඩි රුධිර පීඩනයකින් අපේ ඇඟ තුල ලේ සංසරණය වෙනවා. අන්න ඒකට අපි කියනවා සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා. ඊට පස්සේ රුධිරය සංකෝචනය වෙලා ලිහිල් වෙනකොට ඇති වෙන රුධිර පීඩනයට කියනවා ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා. හරි. එතකොට මේ අගයන් දෙකේ වැදගත්කම මොකද්ද? අපි යම් රෝගයක් අඳුනා ගැනීමට අපිට තියෙන්න ඕනේ මෙන්න මේ අගයට වැඩි වුණොත් රුධිර පීඩනය තියෙනවා කියලා. එතකොට අපි අඳුරගන්නේ රුධිර පීඩනය 140යි. ඒ කියන්නේ සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක උඩ අගය 140ට වැඩි වෙනකොට අපි කියනවා රුධිර පීඩනය තියෙනවා කියලා. යට අගය 90ට වැඩි වෙනකොට අපි කියනවා රුධිර පීඩනය තියෙනවා කියලා. ඔන්න දැන් මේක පටලව ගන්න එපා. මේක 140 90න් තමයි අපි බෙහෙත් පටන් ගන්න. මම ඖෂධ පටන් ගන්න. හැබැයි අපේ ටාගට් එකක් තියෙනවා. මොකද්ද අපේ ටාගට් එක? මෙන්න මේ අගයන් 130යි 80ට තියා ගැනීම. හරිද? අපි අඳුනාගන්නේ 140 90ට වැඩි වෙනකොට. හැබැයි අපේ ටාගට් එක, අපේ ගෝල් එක, අපේ ජීවිතේ හැමදේටම ගෝල්ස් තියෙනවනේ. අපේ ගෝල් එක තමයි අපි පවත්වා ගන්න 130යි 80ට අඩු වෙන්න.